අම්මෝ තාත්තේ මං යනෝ. මොකද කොල්ලෝ ඒ? අක්කා කියනවා ඇහුණා අද රැට මල්ලිව කනවා කියලා. ඒ ගුණපාලයෝ තෝ දන්නවද ගෑනුන්ගේ ටකරන් කටේ සද්ද අඩුම මාසේ මොකද්ද කියලා? මන් දන්නේ නැහැ බං ඔය මම. පෙබරවාරි මාසේ බං. මොකද මේ මාසේ දවස් 28න් ඉවරයිනේ බං. නැත්තම් ඔහුගේ ටකරන් කට කවදාවත් අඩුවෙන් නැගපු අය සල්ලි ගන්න. මොකද කවුරුත් සල්ලි දෙන්නේ නැද්ද දා? අනේ අර කොරෝනා බෙහෙත ගැහුවේ ඉඳ අපිට නගින්නේ අයියා. අම්මේ අන්න එහා ගෙදර සිරිල් මාමා නැන්දව මරන්න යනවද කොහෙද? මරලා තෝනි දෙනවා. දෙයියනේ විගහට වංවන් නයින්වන් ගහපන්. හැබැයි ඒ නැන්ද මරනවට කැමතිද කොහෙද? මට ඇහුණා ඒ නැන්ද කියනවා අනේ නවත්තන්න එපා අනින්න නිලමේ අනින්න කියලා. වනයේට තරුවක් වැටනම් මොකද උනේ කියලා දන්නවද ඔය? දන්නේ නැහැ. වනයේ තරුවක් කිම්බලු. යන්නනේ යන්න. මුදලාලි මට 750ක සීනි දෙන්න. දිව දික් කරපන්. අඩේ පාගෝ මුදලාලි මෙච්චරද බොල සීනි? 750ට ඔච්චරයි ඵලයන් මෝඩ මූසලයෝ යන්න. මහත්තයෝ සෝමපාලයාගේ කඩේ ගංජා විකුණනවා. අද සෝමපාලයාට බඩු හරියෝකා මට දත 50ට සීනි දුන්නේ ගල් මෝසලයා. අම්මේ නහය වගේ එකක් තව කොහේ හරි තියනවද? එයි පුතේ එහෙම අහන්නේ. නෑ අම්මේ. එහා ගෙදරට ළඟදි කසාද බැදලා ආපු අක්කා ඒ අයියට කියනව ඇහෙනවා. ඔය නහය වගේ කෑල්ල කහනවා හයියෙන් ගහන්න කියලා. හා ලොකු වුණාම කවුරු වෙන්න දාස? මම ඩඩ්ලි මාමා වගේ ව්‍යාපාරිකයෙක් වෙලා ලෝකෙ වටේ ට්‍රැවල් කරනවා. රැජිනක් වගේ මගේ නෝනව බලා ගන්නවා. හරි ෂෝක් තරිදු. එතකොට නෙත්මි ටීචර් මට ඉතින් එච්චර මහන්සි වෙන්න දෙයක් නැහනේ. මම තරිදුගේ නෝන වෙනවා. හරි ලස්සනයි. very good. පොල් කටු ගන්නවා. දැදපු ගෑනු ලයින් කරනවා. ලොකු පොල් කටු දෙකක් 3.50යි. පොඩි පොල් කටු නිකන් ගන්නවා. දීපියා වූ වරේ වූ. ඕ මේ පැත්ත යන තැන පන්නනවා සාන්ත ඇරපන්. ගෙරිබල්ල ඔළුව ඔස්සන්න දෙන්නෙම නා සාන්ත ඇරපන්. දුවේ හොද්දක් හදනකොට ඒකේ ලුණු වැඩි වුණොත් ඒකට අල කැල්ලක් දාන්න. අම්මේ එතකොට අල හොද්දට ලුණු වැඩි වුණොත් ඵලයන් ගිහින් වෙනදා වගේ ඇද උඩට ගිහින් පොන්නේ කොබපන්. හොඳයි. මුලින්ම තරගවදින්න ඉන්දියාවෙන් පැමිණි ආදිත්‍ය බිපාෂු. අහෝ දෙහිගෙඩිය නෑ. දෙහිගෙඩිය අතුරුදහන් වෙලා. ඉන්දියා මීළඟට චීන ජාතික චාං චුචින්. ඇපල් ගෙඩියක් නෑ. ඒකත් අතුරුදහන. මීළඟට දකුණු අප්‍රිකාවේ සිට පැමිණි ලැංගුයින් කුමි. අම්මෝ වොලිබෝලයත් අතුරුදහන් වෙලා. මීළඟට එංගලන්ත ජාතික විලියට් ජයිකා. අම්මෝ ටෙනිස් බෝලයත් අතුරුදහන් වෙලා. හරි පුදුමයි. මීළඟට ශ්‍රී ලංකාවේ සිට පැමිණි තරංගකාරිය පියුමි ලංකා. මුකුත් අතේ ගෙනියන්නේ නෑනේ. බුදු අම්මෝ පුටුවත් අතුරුදහන් වෙලා. ලොකුම එක තියෙන කෙනා ශ්‍රී ලංකාවෙන් හමු වුණා. පළවෙනි දිනුම ශ්‍රී ලංකාවට. නංගි ඔබට සෝයා මීටුයි පරිප්පුයි අල බැදුනුයි හදන්න පුළුවද? ඔව්. ඇයි? එහෙනම් වරෙන් යන්න අපේ ගෙදර. රබ කදන් වැනි සුදු කකුල් ඇත. දැන් දුන්නොත් දැන් ගහනවා. අනේ සීයේ ඔයා තිරිපාල දැන් පොල් ගහකට කීයක් ගන්නවද? නගින්න 20යි බහින්න 200යි. ඒ මොකද්ද බං ඒ හරුපේ? නග්ගන්න ලේසි වුණාට බස්සන්න අමාරුයි. බණ්ඩෝ මේ පාර අවුරුදු කාපු කෑමට අතේ පිච්චියක් නෑ බං. කීයක් හරි හොයාගන්න ක්‍රමයක් හිතපන්. මේ පාරත් ගුණේරියගේ වත්තට පනිමු. පිස්සුද යකෝ? තොට ගිය පාරත් කූක්ටම ලාච්චුවේ දාගන්න නැතුව 99න් බේරුනේ. වෙන විදියක් හිතපන්. අනේ ડોක්ටර් මහත්තයෝ බලන්නකෝ. මගේ මිනිස්සයා හැමදාම බීලා ඇවිත් මගේ කම්මුලට ගහනවා. මට දැන් මේක දරා ගන්න බැහැ. ඕකට හොඳ ප්‍රතිකර්මයක් තියෙනවා. මිනිහා බීලාපුවාම මේ බෝතලෙන් ඔයා කටට වතුර ටිකක් අරන් මිනිහා නිදා ගන්නකම් කට ඇතුලේ කරකව ඉන්න. කොහොමටවත් බිම හලන්න එපා. 3 weeks later. අනේ ડોක්ටර් ඒ බේත නම් නියමයි. දැන් සති දෙකක් වෙනවා මිනිහා මට අතක්වත් තිබ්බේ නෑ. මට අලුත් ජීවිතයක් හම්බුණා වගේ. ඒත් වතුරෙන් කොහොමද එහෙම උනේ? වතුරෙන් මොකුත් උනේ නෑ නෝනේ. ඒකෙන් උනේ ඔය තියෙන කට වැහිලා තිබ්බ එක විතරයි. කට වහ හිටියාම ගුටි කන්න වෙන්නේ නෑනේ. කෝ දිව දාන්න බලන්න. මෙතන නම් බෑ. වෙන තැනකට යමු ડોක්ටර්. මොනවද කොල්ල කෙල්ල නාන දිහා බලන් ඉන්නේ ලැජ්ජ නැද්ද තොට? අනේ නාකිච්චි තෝ නාන දිහා බලන් ඉන්නවට වඩා හොඳයි සරම උස්සම් මානා කැල්ලක දූවන එක.